Hello explorers, good morning. ඔන්න අදත් අපි ආව තවත් ලස්සන තැනකට. මේ තැන තියෙන්නේ හැමිල්ටන් වල. අද අපි ඇවිල්ලා ඉන්නේ හැමිල්ටන් ගාඩන්ස් වලට. මේක ඇවිල්ලා තීම්ඩ් ගාඩන්ස් තියෙන ලොකු පාක් එකක්. මේක තියෙන්නේ වයිකටෝ රිවර් එකේ බෑන්ක් එකකට ආසන්නෙන් තමයි මේ පාක් එක මේ ගාඩන්ස් හදලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු. මම මේට කලින් දෙපාරක් විතර මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට ඉතින් ඒ ආපු වෙලාවල් වල ඕගලන්ට පෙන්වන්න බැරුව ගියා. ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු. ගිය පාරට වඩා ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙන්නේ මේ පාර. ගිය පාර අපි එද්දි හැමිල්ටන් ගාඩන්ස් වලට ෆ්‍රී. ඒ වුණාට දැන් ඒගොල්ලෝ ඒක වෙනස් කරලා තියෙනවා. හැමිල්ටන් වල කට්ටියට ෆ්‍රී දීලා හැමිල්ටන් වලින් පිටින් ඉඳන් එන කට්ටියට පේ කරලා තමයි ඇතුළට යන්න ඕනේ. අපි දැන් ඉන්නේ කවුන්ටර්ස් තියෙන තැන. We're at the Hamilton Gardens and we're gonna have a good time. අපි දැන් එන්ට වෙන්නේ මේ C කියන බ්ලොක් එකට. මෙතන මම ඇතුළට ආපුවම තමයි දැනගත්තේ මෙතන තියෙනවා බ්ලොක්ස් වශයෙන් කඩලා තමයි මෙතන තියෙන්නේ. දැන් මේ අපි ඉන්නේ ක්ලවුඩ් කෝට් කියන බ්ලොක් එකේ. මේ ක්ලවුඩ් කෝඩ් කියන එකේ අපි ඉන්නේ අපි එන්ට වුණේ මේ මෙතනින් එන්ට වෙලාද අපි මේ මැද ඉන්නේ. මේ බ්ලොක් සෙට් එක තමා ක්ලවුඩ් කෝඩ් කියන එකට තියෙන්නේ. ඊට පස්සේ ඒ වගේ බ්ලොක් තව කීපයක් තියෙනවා. මේ සෙට් එකේ ඒ කියන්නේ මේ ගාඩන් ටිකේ තියෙන්නේ මෙන්න මේ රටවල් වලට ආවේනික විදිහට හදපු ගාඩන්ස් තමා මෙතන තියෙන්නේ. මේ දැන් අපි එන්ට වෙන්නේ මෙතන තියෙන ජැපනීස් විදිහට හදපු ගාඩන් එකට. මේ අපි දැන් යන්නේ චයිනීස් ගාඩන් එකට. මෙතනත් ගොඩක් ලස්සන තැනක්. මෙතන ඔක්කොම වගේ මෙතන උඩ ඕගලන්ට පේනවා ඇති හට් එකක් වගේ එකක් හදලා තියෙනවා ඒ චයිනීස් අයගේ කල්චර් එකේ තියෙන විදිහට.
තියෙන්නේ ඉන්දියන් ගාඩන් එක. මේකට කියපාර ආපු වෙලාවේ එච්චර මල් තිබුණේ නැහැ. තවත් මෙතන තියෙන ලස්සනම ගාඩන් එකක් තමයි මේ ඉටාලියන් ගාඩන් එක. තාම පළවෙනි සෙට් එකේ තමයි අපි ඉන්නේ. මේ කැලයක් මැදින් වගේ තමයි යන්න තියෙන්නේ. මාරම සීතක් තියෙන්නේ. අද හොඳටම අවුව. ඒ වුණාට මේ ගස් අස්සෙන් යද්දි අමුතුම සීතලක් තියෙන්නේ. තම එකේ දවසකට වගේ මේ වගේ කැලෑ පරිසරයක ඉන්න තිබ්බනම් සුපිරි. අපි කලින් ගියේ මේ පැරඩයිස් ගාඩන් කලෙක්ෂන් කියන එකෙන් තමයි අපි ගියේ. ඉතින් ඉංග්‍රීසි ෆ්ලවර් ගාඩන් මේ හැම එකටම වගේ අපි ගියා. අපි මුලින්ම ගියේ පැරඩයිස් ගාඩන් කියන කලෙක්ෂන් එකට. ඒකෙන් ගිහිල්ලා අපි හිතුවේ ඒ එක්සිට් එකෙන්ම තමයි මෙතන මේ තියෙන මෙතන මේ තියෙන ෆවුන්ටන් එක ගාවට වැටේ කියලා තමයි අපි හිතුවේ. ඒ වුණාට අපි ආවේ පැරඩයිස් ගාඩන් එකේ නම් ප්‍රොඩක්ටිව් ගාඩන් එකේ ඇතුලෙන් තමයි අපි ආවේ. මෙන්න අපි ආවේ මෙන්න මෙතන. පැරඩයිස් ගාඩන් එකයි එතකොට ප්‍රොඩක්ටිව් ගාඩන් එකයි දෙක එකතු වෙනවා. ඉන්ටර්සෙක්ෂන් එකක් තියෙනවා ඇතුලේ. දැන් අපි යන්නේ මේ ප්‍රොඩක්ටිව් ගාඩන් කියන ඒරියා එකට. අපි කලින් පාරේ එද්දි මෙතන තිබ්බා ඊජිප්ෂියන් කියලා ඒරියා එකක්. ඊජිප්ෂියන් කල්චර් එකට අනුව හදපු ගාඩන් එකක්. මේ කියන්නේ මවුරි සෙටල්මන්ට් එකක්. ඒ කියන්නේ ඒ කාලේ මවුරි අය ගෙවල් හදපු විදිහ තමයි මේක. ලස්සනයි ඒක. මම හිතන්නේ තනිකර කොටන් කපලා මේ වැට වුණත් මේ විදිහට තමයි ඒගොල්ලන් වැටවල් එහෙමත් ගහලා තියෙන්නේ. මෙතනට තමයි ටයිම් කෝඩ් කියලා කියන්නේ. මෙතනත් අර වගේම ගාඩන් කලෙක්ෂන් එකක්. මේ කලෙක්ෂන් එකේ සෙන්ට් එක. මේක තමයි සෙකන්ඩ් ගාඩන් කලෙක්ෂන් එක.
අපි කලින් හිටියේ මෙන්න මේ ඒරියා එකේ. අපි ඔය කහපාටට හයිලයිට් කරලා තියෙන සෙට් එකට තමයි කලින් ගිහිල්ලා හිටියේ. පාරෙන් තමයි අපි මෙතනට ජොයින් වුණේ. ඊට පස්සේ ආයෙ මෙතනට ගිහලා තමයි ආයෙ පටන් ගත්තේ. දැන් අපි ඉන්නේ මෙතන. මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ ඒරියාස් ටිකට මෙතනින් ගිය හැකි. බලමු මේ සෙට් එකටත් ගිහිල්ලා අපි පටන් ගමු කියුඩ ගාඩන් කියන එක. මේ දැන් අපි එන්ටර් වෙන්නේ මෙතන තියෙන ඉංග්ලිෂ් මම හිතන්නේ ඉංග්ලන්ඩ් වලට ආවෙනික වෙච්ච ස්ට්‍රක්චර් එකක් තියෙන ඒරියා එකක්. මේකට කියන්නේ කියුඩ ගාඩන් කියලා. ලස්සන තැනක්. මේ හැම පෝල් එකම ඉන්නේ මකරු නැත්නම් මොන අය වගේ කැරක්ටර්ස් ඉන්නේ. මම මෙතන තියෙන බෝඩ් එක කියුවා. ඒකට අනුව මේකේ කියවෙන්නේ English power and wealth. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ wealth එක, ධනය සහ බලය පෙන්වන්න ඒගොල්ලන් නිර්මාණය කරපු ගාඩන් මේ විදිහට තමයි ඒගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් ලස්සනයි. ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් එහෙමත් ගන්න තිබ්බා. ඒ වුණාට මේ ඩ්‍රෝන් යවන්න තහනම්. ඉතින් කරන්න දෙයක් නැහැ. මේකට කියන්නේ බෝඩ් ඩ්‍රොප් කියලා. මෙතන මේ කෙරවලම තියෙන්නේ දෙහි. ගිය පාර අපි ආපු වෙලාවේ මේක තිබ්බා දෙහි පිරෙන්න. වැටිලා ඊට පස්සේ ගහේ ගස්වලයි දැන් ආවා. මේ තියෙන්නේ අපි ඉන්න තැන. මේ තියෙන්නේ මේ ටික තමයි මේ හැදෙන්නේ. මෙන්න මේ වගේ ටිකක් තමයි ඒගොල්ලන් කියන්නේ හදන ගමන් තියෙන්නේ කියලා. තව ටික දවසක් ගිහිල්ලා આવොත් මේක එහෙමනම් ගොඩක් ලස්සනට තියෙයි. ඕගොල්ලන් මේ වීඩියෝ එක බලලා එනවා නම් ඕගොල්ලන් එන කාලයක් වෙද්දි මේව හැදලා තිබ්බොත් ඕගොල්ලන්ට මේවත් බලා ගන්න පුළුවන්. ඉංග්ලන්ඩ් කට්ටියගේ කෝට්යාඩ් පාටි එකක් වගේ අරේන්ජ් කරන විදිහ තමයි මෙතනින් බලන්න තියෙන්නේ. එතන තමයි ඒගොල්ලන්ගේ ටෙන්ට් එක ගහලා කෑම් බීම ඔක්කොම තියෙන්නේ. මේක තීම් එක ගාඩන් පාටි. හා? ගාඩන් පාටි. මේ තියෙන්නේ ඉංග්ලිෂ් ස්ටයිල් එකට හදපු ගෙයක්. ඒ කාලේ ගෙවල් පේන විදිහ පෙන්වන්න ඉඳලා නිර්මාණය කරපු ගාඩන් එකක් මේක. මේක ඉස්සරහ ඉඳලා යාඩ් ඒ කාලේ තියෙන විදිහ. දැන් අපි යන්නේ මෙන්න මේකට. අපි යන් ඊජිප්තුවට. ඕගොල්ලන් හැමිල්ටන් ගාඩන් ආවොත් මෙතන මිස් කරගන්න එපා. ඊජිප්ෂන් ගාඩන් එක. අපුලට ගිහිල්ලා බලමු.
මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ඉරිගේෂන් සිස්ටම් හිටන් මෙතන ඒගොල්ලන් පෙන්වන්න try කරලා තියෙනවා. මේ තියෙන ගස්වල පොඩි විශේෂත්වයක් තමයි මේවා මූව් වෙනවා. මේක තමයි එක්සිට් එක. දැන් ඉතින් අපි අවසානයටම ආවා. සාරාංශයක් වශයෙන් කියන්න තියෙන්නේ අලුතෙන් හැදෙන ගාඩන්ස් 3ක් තියෙනවා. ඉතින් ඕගොල්ලන් එන්නේ මේ වීඩියෝ එකත් බලලා නම් ඒන කාලයක් වෙද්දි සමහරක් විට ඒව හැදිලා තියෙන්න පුළුවන්. ගොඩක් ලස්සන ගාඩන් එකක්, හැමිල්ටන් ගාඩන් එක. ඔයන්ට කියන්න තියෙන්නේ ඉජිප්ෂන් එකයි ඉටාලියන් එකයි තමයි මම දැකපු ලස්සනම දෙක. අනිත් ඒවාත් ලස්සනයි. ඒ දෙක ඉතින් ඒ දෙක මිස් අවුට් කරගන්න එපා. ඔන්න එහෙනම් දැන් අපි ඇවිල්ලා ඉන්නේ හැමිල්ටන් ගාඩන්ස් වල විසිටර් සෙන්ටර් එකට. මෙතනට આવත් ඕගලන්ට සුවිනියර්ස් ඒ වගේ මොන හරි ගන්නවා නම් ගන්න පුළුවන්. මේක තමයි එක්සිට් එක. ඔයා කොහෙන් ගියත් ගාඩන් එකට ඇතුල් වෙන්න තියෙන්නේ විසිටර් සෙන්ටර් එකට එහා පැත්තේ තියෙන පාරෙන්. ඊට පස්සේ විසිටර් සෙන්ටර් එක through තමයි ඔයගලන්ට එක්සිට් වෙන්න තියෙන්නේ. දැන් අපි ඉන්නේ විසිටර් සෙන්ටර් එකේ almost to the end. Explorers Vibe YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් ලස්සන තැන් වලට මම ඔයගලන් එකයි යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට මම මෙතනින් නවතිනවා. එහෙනම් අපි ගිහින් එන්න.